ආයිබෝවන් හැමෝටම චන්දිමාපනෑන්ට YouTube නාලිකාවට අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම හිතුවා සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය ප්‍රශ්නයක් විදියට එන ප්‍රතිශත ප්‍රශ්නයට අදාළව විෂය කරුණු මොනවද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි එහෙනම් බලමු ඒ මොනවද කියලා. 9 ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්නවා ලාභ අලාභ වට්ටම් සහ කොමිස් හොයන ආකාරය. 10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්නවා සුළු පොලිය සහ බදු වර්ග ආශ්‍රිත ගැටලු විසඳන්න. ඒ වගේම අපි 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා වැල් පොලිය, හීනවන ශේෂ ක්‍රමය සහ කොටස් වෙළඳපොළ ආශ්‍රයෙන් ගැටලු සුළු කරන්න. එහෙනම් මොනවද අපි ඉගෙන ගන්න විෂය කරුණු? අපිට අවශ්‍ය වෙන විෂය කරුණු. ලාභ, අලාභ, වට්ටම් හා කොමිස් පිළිබඳ දැනුම. සුළු පොලිය හා බදු වර්ග පිළිබඳ දැනුම. වැල් පොලිය, හීනවන ශේෂ ක්‍රමය හා කොටස් වෙළඳපොළ පිළිබඳ දැනුම. එහෙනම් මෙන්න මේ විෂය කරුණු අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිශත ප්‍රශ්නය සාර්ථකව විසඳා ගන්න අපිට මෙන්න මේ විෂය කරුණු අවශ්‍ය වෙනවා. මේ වීඩියෝ එක වැදගත් නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ආයිබෝවන්.